ආයෙ බලමයි නා. හරි. එතකොට අපි එහෙනම් අද රක්ෂණයේ අවසාන කොටසෙන් කතා කරමු. හරි. එතකොට අපි රක්ෂණයේ මූලික සංකල්ප ටික කතා කරා. එතකොට අපිට අද කතා කරන්න තියෙන්නේ වගකීම් රක්ෂණය කියන කාරණේ නේ. හරි. එතකොට ව්‍යාපාර කටයුතු සම්බන්ධ මොකද්ද මේ වගකීම් රක්ෂණය කියලා කියන්නේ? වගකීම් රක්ෂණය වගකීමක් කියලා කියන්නේ. හරි. අපි ගත්තොත් එහෙම දැන් ව්‍යාපාර කටයුත්තක් කරගෙන යද්දි මොකද වෙන්නේ? බාහිර පාර්ශ්ව වලට වගකීමෙන් බැඳෙනවානේ. දැන් උදාහරණයක් විදිහට ව්‍යාපාරයේ කරගෙන යන අතරතුර සේවකයෙකුට හානියක් සිදු වුණොත් එයාට වන්දි ගෙවීමක් කරනවා. ආයතන පරිශ්‍රයේදීනේ. දැන් අපි ඕන තරම් දැකලා තිනවා. දැන් ඔය කර්මාන්ත ශාලාවල එහෙම ගොඩක් වෙලාවට අනතුරු වෙනවනේ. එතකොට සේවකයන්ට වන්දි ගෙවන්න වෙනවා. ඒ වගේම තමයි නිෂ්පාදන මොකක් හරි නිෂ්පාදිතයක් පාවිච්චි කරලා ඒකේ මොකක් හරි වැරද්දකින් පාරිභෝගිකයෙකුට හානි වුණොත් එහෙම දැන් රසායනික ද්‍රව්‍ය අන්තර්ගත තියෙනවා. දැන් ක්‍රීම් වර්ග එහෙම පාවිච්චි කරලා සමහරට එහෙම වෙනවනේ. ඒතර අන්න නිෂ්පාදන වෙනුවෙන් රක්ෂණයක් ගන්න පුළුවන්. හරිද? ඒ වගේම තමයි දැන් වෛද්‍යවරු දැන් සැත්කම් වගේ දේවල් කරද්දි මොකද වෙන්නේ? සැත්කමක් වගේ දෙයක් කරද්දි වැරදි වෙන්න පුළුවන් නේ. එතකොට මේ වැරදි වෙන අවස්ථාවේදී ඒ වෙනුවෙන් මොකද කරන්න වෙන්නේ? ඒ වෙනුවෙන් සමහරට වන්දි ගන්න වෙනවානේ. සමහරට මේක මේ හිතලා කරන වැඩක් නෙමෙයි. නමුත් මොකද වෙන්නේ? වන්දි ගෙවන්න වෙනවානේ. එතකොට මෙන්න මේ වගේ ඒවා අපිට හඳුනා ගන්න පුළුවන් මොකක් විදිහටද? වගකීම් රක්ෂණයේ විදිහට. පැහැදිලිද? හරි. එතකොට බලන්න මේකේ මුලින්ම තියෙනවා පැහැදිලි කිරීමක්. වගකීම් රක්ෂණය කියන එකට හරි. අපි ඒක ඉස්සලා ලියාගමු. ව්‍යාපාර වලින් වෙනත් පාර්ශ්වයන්ට සිදුවන ව්‍යාපාර වලින් වෙනත් පාර්ශ්වයන්ට සිදුවන ව්‍යාපාර වලින් වෙනත් පාර්ශ්වයන්ට සිදුවන පාඩු පිළිබඳ ඇතිවන වගකීම පාඩු පිළිබඳ ඇතිවන වගකීම රක්ෂණය කිරීම මින් අදහස් වේ. 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 හරි. එතකොට බලන්න ඒ යටතේ අපි හඳුනා ගන්න පළවෙනිම වගකීම් රක්ෂණය තමයි මොකද්ද? පොදු මහජන වගකීම් රක්ෂණයනේ. මොකද්ද පොදු මහජන වගකීම් රක්ෂණය කියලා කියන්නේ? මේකෙදි අපි ගත්තොත් ව්‍යාපාර කටයුතු කරගෙන යාම නිසා පොදු මහජනතාවටනේ වෙන්න පුළුවන්. දැන් අපි ව්‍යාපාරය කරගෙන යනවා. ව්‍යාපාරේ නම ගහලා තියෙන බෝඩ් එක කඩාගෙන පාර යන මිනිහෙක්ගේ ඇඟට වැටෙනවා. මොකද වෙන්නේ? නිකන් ඉන්න පුළුවන් වේද? වන්දි ගෙවන්න වෙනවනේ. දැන් ඩයලොග් එකේ බෝඩ් එකක් වැටුනොත් එහෙම අනිවාර්යෙන් වන්දි ගෙවන්න වෙනවා. වාහනයකට වත්කමකට හානි වෙන්න පුළුවන් නේ. ඒතර අන්න ව්‍යාපාර කටයුතු කරගෙන යද්දී පොදු මහජනතාවට වන හානි. තව ගොඩක් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම කර්මාන්ත ශාලාවල එහෙම මොකද වෙන්නේ? විෂ වායු පිට වෙනවා සමහරලාට පරිසරයට හානි වෙනවා. ඒතර මේ පොදු මහජනතාවට බලපෑම් වෙන සිද්ධි වෙන්න පුළුවන් නේ. අනපේක්ෂිත සිද්ධි ඕන තරම් වෙන්න පුළුවන්. ඒතර මෙන්න මේ වෙදී අනිවාර්යයෙන්ම වන්දි ගෙවීමක් කරන්න වෙනවා. ඒතකොට සාමාන්‍යයෙන් දැන් හොඳම උදාහරණයක් අපිට ගන්න පුළුවන් දැන් අර එක්ස්ප්‍රස් පර්ල් නැව ගිහිල්ලා මොකද උනේ? විශාල වන්දියක් ගන්නවානේ. ඒ ව්‍යාපාරයට හිතා ගන්න බැරි තරම් වන්දියක්. ව්‍යාපාරේට එච්චර වත්කමක්වත් නැහැ. හැබැයි රක්ෂණය කරලා තිබ්බොත් මොකද කරන්නේ? අනිවාර්යෙන් ගෙවනවා. හරිද? ඒක නිසා අන්න පොදු මහජනතාවට වෙන හානි වෙනුවෙන් අපි රක්ෂණාවරණය කරන් දෙන්න ඕන. බොහෝ දුරට ලොකු හානියක් සිදු වුණොත් බොහෝ දුරට ව්‍යාපාරය වැහිලා යනවා. හේතුව ඇයි ඒ? ඒක ව්‍යාපාරයට දරා ගන්න බැරි තරම් වන්දියක් වෙන්න පුළුවන් නේ. ඒකට අන්න ඒක නිසා අපි ලබා ගන්න රක්ෂණය අපි හඳුනා ගන්නවා පොදු මහජන වගකීම් රක්ෂණය විදිහට. හරි. හිස්තනේ පළවෙනි එක ලියා ගන්න. පොදු මහජන වගකීම් රක්ෂණය. පොදු මහජන වගකීම් රක්ෂණය. පොදු මහජන වගකීම් රක්ෂණය. පොදු මහජන වගකීම් රක්ෂණය. මොකද? ඔය ටිකද? සාමාන්‍යයෙන් මෙහෙමයි පුතා. ඕකේ ඔය අපි සියලුම කරුණු පාඩම් කරන්න ඕන කියලා නෑ. හැබැයි අපි රිවිෂන් එකේදී ප්‍රශ්න උත්තර ලියනවනේ. රිවිෂන් එකේදී ප්‍රශ්න උත්තර ලියනකොට ඔයාලට තේරෙනවා මෙන්න මේ කරුණු තමයි එන්නේ.
හරිද? තියරි කරුණු දැන් ඔයාලට තේරෙනවා දැන් ඔය කොච්චර පාඩම් කරා වුණත් ඔයාලා ප්‍රශ්න උත්තර ලියනකම් ඕවා මතක තියෙනවද? මතක තියෙන්නේ නැහැ. මතක තිබුණා වුණත් මොකද වෙන්නේ? අමතක වෙනවා. ඉක්මනට අමතක වෙනවා. ඒක අපේ සබ්ජෙක්ට් එකේ ස්වරූපේ හැටිනේ. හැබැයි ඔයා ප්‍රශ්න උත්තර ලියද්දි ඔයාලට තේරෙනවා එකම තැනින් තමයි ගොඩාක් වෙලාවට කාරණා අහන්නේ. ඒතර මෙන්න මේක තමයි අපි වැඩි ફોකස් එකක් දෙන්න ඕනේ. කියන කාරණේ අවබෝධ වෙනවා ප්‍රශ්න මොනවා කරනකොටද? රිවිෂන් එකේ අපි ප්‍රශ්න ලියනකොට. පැහැදිලිද? ඒක නිසා අපි ඒකට ලොකු අවධානයක් යොමු කරමු. මෙහෙමයි. දැන් තියරි කරුණු ගොඩාක් ගොඩ වෙනකොට ඔයාලට හිතෙනවා මේකත් පාඩම් කරන්න මේකත් පාඩම් කරන්න ඔක්කොම නිකන් අර හිතා ගන්න බැරි තරම් ප්‍රමාණයක් තියෙනවානේ. නමුත් එහෙම වෙන්නේ නැහැ ප්‍රශ්න උත්තර ලියනකොට. දැන් එදා ඔයාලට රිවිෂන් එකේදී ප්‍රශ්න කීපයක් ලියද්දී පොඩි අවබෝධයක් ආවනේ. දැන් තව ප්‍රශ්න 10ක් ලියනකොට අරකේ තිබ්බේවෙන් 80ක් විතර ඔයාලට ආයෙ මොකද වෙන්නේ? ආය අහු වෙනවා. හැබැයි ස්වරූප වෙනස්. හරිද? අහලා තියෙන උදාහරණ වෙනස්. හරිද? හැබැයි එකම දේ තමයි එන්නේ. සාමාන්‍යයෙන් පේපර් අපි ගත්තොත් එහෙම දැන් අපි හිතමුකෝ මොඩල් පේපර් පාස් පේපර් අපි මේ 100ක් කරා කියලා. එතකොට ඔයාලට A level වලට එන පේපරෙන් 80කට වෙහා කවර් වෙනවා. හරිද? ඒක සාමාන්‍ය වෙනවම තමයි. ඒ නම් වලින් මේ විදිහටම එන්නේ නැති වෙයි. හැබැයි බොහෝ දුරට ඒක සමානයි. ඒක නිසා බිස්නස් ස්ටඩි වල පොඩ්ඩක් කට්ටියට කන්ෆියුස් වෙනවා. ඇයි? මේ ඔක්කොම පාඩම් කරන්න ඕනද කියලා හිතනවනේ. මේකත් බලන්න ඕන, මේකත් බලන්න ඕන, මේකත් මතක තියාගන්න ඕන කියලා. මේ ඔක්කොම වැදගත්. අවබෝධයක් තියෙන්න ඕන. හැබැයි අර කී පොයින්ට් ටික ඔයාලට කොහොමද වැටෙන්නේ? රිවිෂන් එකේදී අපි ප්‍රශ්න උත්තර දැන් මම රිවිෂන් එක කියලා කරන්නේ තනි කරම ප්‍රශ්න උත්තරනේ. අපි ප්‍රශ්න 400ක් කරනවානේ. අදත් අපි ප්‍රශ්න 5ක් කරනවා. හරිද? එතකොට ඒ පහ මුල් ටිකේදී මම ඔයාලට දැන් ඔයාලා දෙන්න මෙතන ඉන්න හින්දා මම ඔයාලට ටික ටික මේවා කරන්නම්. එක එක අපි ලියමු. හැබැයි ටික දවසක් ගියාට පස්සේ මොකද වෙන්නේ? ඔයාලට ඒක අල්ලා ගන්න පුළුවන්. හරිද? බය වෙන්න එපා. බිස්නස් ස්ටඩි වලට ඔයාලා මම කියන විදිහට ඉරිදා දවස විතරක් කැප කරන්න. අනිවාර්යෙන් මොකද වෙන්නේ? අනිවාර්යෙන් ඔයාලට ඒකෙන් බිස්නස් ස්ටඩි වලට ඒකට යන්න පුළුවන්. හරිද? හැබැයි ඒ දවස මහන්සි වෙන්න. හරිද? ඒ දවස මහන්සි වෙලා ඒ වැඩ ටික කරන්න පුළුවන්. බැරි වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ මම අනිත් සබ්ජෙක්ට් දෙක ගැන හරියටම කියන්න අමාරුයි. හැබැයි බිස්නස් ස්ටඩි වල කරන්න පුළුවන්. අපි ගිය සැරේත් කරා. දැන් ගිය සැරේ මේ කට්ටියගේ රිසල්ට්ස් එද්දි බලන්නකෝ. එතන එද්දි සමහරවල්ට පොඩි ලකුණු ප්‍රමාණයක් තිබ්බේ. පළවෙනි පේපර් එකට ලකුණු 8 තිබ්බ ළමයා අන්තිම වාර විභාගයට 80ක් ගත්තා. 76ක් ගත්ත ළමෙක් හිටියේ. ඉතින් ඒ තත්ත්වයට ආවේ මොනව කරලාද? ප්‍රශ්න උත්තර ලියනකොට ඔයාලට තාමත් දැන් කොච්චර තියරි දැනුම් තිබ්බත් ඔයාලට ප්‍රශ්නයක් හදලා ලියා ගන්න පුළුවන්ද? ඒක ලියන්න බෑ. ඒ ලියන කලාව වෙනම දෙයක්. හරිද? සාමාන්‍යයෙන් ලොකු තියරි 100ක තියරි අවබෝධයක් අවශ්‍යත් නැහැ ඔයා ලියන ක්‍රමය දන්නවා. අපි 75කට වැඩි ටාගට් එකකට යන්නේ. ඒ නිසා එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒක මේ බය වෙන්න එපා. හරිද? දැන් ඔයාලට තියරි එද්දි මේකත් බලන්න ඕනේ මේකත් බලන්න ඕනේ එහෙම හිතනවා නේද? හරිද? ඒ පිළිබඳ ලොකු තැකීමක් කරන්න අවශ්‍ය නැහැ. අපිට ඒක අල්ලා ගන්න පුළුවන්. හරිද? ඒක අපි සබ්ජෙක්ට් එක යනකොට අපි ඒක එහෙම කරගෙන යමු. පැහැදිලිද? හරි. එතකොට බලන්න ඒකේ පැහැදිලි කිරීම තියෙනවා වගකීම් රක්ෂණයද ව්‍යාපාර කටයුතු හේතුවෙන් මහජනතාවට සිදුවිය හැකි හානි. හයිලයිට් කරන්න බලන්න ඒකේ ව්‍යාපාර කටයුතු හේතුවෙන් මහජනතාවට සිදුවිය හැකි හානි. අන්න. මෙන්න මේ වෙනුවෙන් තමයි මොකද්ද? මේ පොදු මහජන වගකීම් රක්ෂණයක් ගන්නෙ. හරි. හරි බලන්නකො උදාහරණ තියෙන කාරණේ ගනුදෙනු කරුවෙකු මතට ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටීමෙන් වන අනතුරු සඳහා ආවරණ සලසා ගැනීමට ලබා ගන්නා රක්ෂණ ඔප්පු අන්න බලන්න. ගොඩනැගිල්ලක් කඩා වෙන්න පුළුවන් නේ. ඒතර එතෙන්දි මොනවද කරන්න ඕනේ? එතෙන්දි අනිවාර්යෙන් අපි වන්දි ගෙවීමක් කරන්න අවශ්‍ය වෙනවා. හරි. දෙවැනි වගකීම් රක්ෂණය තමයි අපි හඳුනාගන්න මොකද්ද? නිෂ්පාදන වගකීම් රක්ෂණය. හරි. නිෂ්පාදන වගකීම් රක්ෂණය. හරි. නිෂ්පාදන වගකීම් රක්ෂණය. දෙවෙනි එක ලියන්න නිෂ්පාදන වගකීම් රක්ෂණය. හරි. නිෂ්පාදන වගකීම් රක්ෂණය. මොකක්ද ළමයි නිෂ්පාදන වගකීම් රක්ෂණය කියලා කියන්නේ? පැහැදිලිනේ? හරි. නිෂ්පාදිතයක් නේ. අපි මොකක් කරේ නිෂ්පාදිතයක් වෙළඳපොළට හඳුන්වා දෙද්දි ඒකෙන් සිදුවන හානිනේ ඕන තරම් වෙන්න පුළුවන්. දැන් අපි චොකලට් එකක් ගත්තත් කිරි පැකට් එකක් ගත්තත් මේවෙන් සමහරට ඒවෙන් විස රසායනික අන්තර්ගත වෙන්න පුළුවන් නේ. නිෂ්පාදන ක්‍රියාවලියන්නේ සිද්ධ වෙන්නේ. දැන් සමහර අවස්ථා තියෙනවා දැන් මේ නිෂ්පාදනවල කර්මාන්තශාලාවේ ෆැක්ටරි එකකින් සමහරට සතෙක් වැඩෙනවා. හරිද? එතකොට ඒක දකින්න නැතුව අර පැක් වෙලා ඇවිල්ලා අපි පරිභෝජනයට ගන්නකොට තමයි ඒක දකින්නේ. අනිවාර්යයෙන්ම පාරිභෝගිකයා මොකද කරන්නේ? නීතිමය ක්‍රියාමාර්ග ගොඩක් අපේ කට්ටිය නම් එහෙම කරනවා අඩුයි. නමුත් අපි පිටරටවල ගත්තොත් බටහිර රටවල ගත්තොත් ඒක බරපතල වරදක්. හරිද? ඒතර එතෙන්දී අනිවාර්යයෙන් මොකද කරන්නේ? නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. අධිකරණය මොකද කරන්නේ? වන්දි ගෙවන්න කියලා තීරණය කරනවා. එතකොට අන්න ඒ වගේ අවස්ථාවකදී ව්‍යාපාරේ බංකොලොත් වෙන්නේ නැති වෙන්න මොකක්ද අපි ගන්න රක්ෂණය? වගකීම් රක්ෂණය. පැහැදිලිද? හරි. අපිට එහෙම හඳුනා ගන්න පුළුවන්. හරි. බලන්න නිෂ්පාදන වගකීම් රක්ෂණය කියන එක ව්‍යාපාරයක් අලෙවි කරන නිෂ්පාදිත
පාරිභෝජනය කිරීමෙන් පාරිභෝගිකයෙකුට සිදුවිය හැකි හානි ආවරණය සඳහා. හරි. අන්න ඒක highlight කරන්න. ව්‍යාපාරයක් අලෙවි කරන නිෂ්පාදිත පාරිභෝජනය කිරීමෙන් පාරිභෝගිකයෙකුට සිදුවන හානි. හරි. එතන අන්න ඒවා වළක්වාලන්න තමයි තියෙන්නේ නිෂ්පාදන වගකීම් රක්ෂණ. හරි. ඊළඟ එක ලියා ගන්න වගකීම් රක්ෂණය යටතේ සේවා යෝජක සේව්‍ය වගකීම් රක්ෂණය. සේවා යෝජක නැත්නම් සේව්‍ය වගකීම් රක්ෂණය. සේවා යෝජක නැත්නම් සේව්‍ය වගකීම් රක්ෂණය. හරි. හරි මොකද්ද මේ සේවා යෝජක එහෙම නැත්නම් සේව්‍ය වගකීම? සේවා යෝජකයාට තියෙනවා වගකීමක් කවුරු සම්බන්ධයෙන්ද? සේවකයා සම්බන්ධනේ. ආයතන පරිශ්‍රය තුලදී හානියක් සිදු වෙනවා. ඕන තරම් වෙනවනේ. අපි ගත්තොත් එහෙම කන්ස්ට්‍රක්ෂන් සයිට්ස් වල එහෙම ඕන තරම් සේවකයන්ට හානි වෙනවා. හරිද? ෆැක්ටරි වල හරිද? යන්ත්‍ර වලට අත්අහු වෙනවා. ඒ වගේම විවිධ තත්ත්ව ඇති වෙනවනේ. එතකොට මෙන්න මේවා ඇති වුණාම අනිවාර්යයෙන් මොකද කරන්න වෙන්නේ? වන්දි ගෙවන්න වෙනවා. එතකොට ඒක ව්‍යාපාරයට සමහර අවස්ථාවකදී දරා ගන්න බැරි වෙනවා. අනේ මරණයක් වගේ සිද්ධ වෙනවා. සේවකයෝ කිහිප දෙනෙක් මිය ගියොත් එහෙම වෙලා තිනවා. ඒතර අන්න සේවක වගකීම් රක්ෂණයක් කරලා තිබොත් ඒ අනතුරු වලදී සේවකයන් වෙනුවෙන් වන්දි ගෙවනවා කවුද? රක්ෂණ ආයතනය. ඒතර ආයතනයේ පැවැත්මට ඒක තරම් බාධාවක් වෙන්නේ නැහැ. හරි. බලන්න එතන පැහැදිලි කිරීමක් තියෙනවා. තමන් යටතේ සේවය කරන අයට සේවයේ යෙදී සිටියේදී සේවයේ යෙදීම නිසා ඇති වූ තුවාල සහ අසනීප වෙනවා. අන්න ඒ කොටස highlight කරන්න. තමන් යටතේ සේවය කරන සේවයේ යෙදී සිටියේදී සේවයේ යෙදීම නිසා ඇතිවන තුවාල හා අසනීප වෙනුවෙන්. ඒ කොටස highlight කරන්න. හරි. එහෙම තියෙනවා ළමයි. දැන් අපි ගත්තොත් රාජ්‍ය සේවකයන්ට තියෙනවා රක්ෂණයක් නේ. ගුරුවරුන්ට තියෙනවා. හරිද? එතකොට ඒකෙදි කොහොමද හම්බෙන්නේ? උදෑසන නිවසෙන් රැකියාවට පිටත් වෙන වෙලාවේදී අනතුරක් වුණොත් ඒකෙන් වන්දි ගෙවනවා ළමයි. හරිද? දැන් හිතන්නකෝ මෙහෙම උදේ 7:00ටනේ පාසල පටන් ගන්නෙ. 7යි කාලට 7ට නිවසෙන් පිටත් වෙලා 7:10ට අනතුරක් වෙනවා. අන්න. ඒත් මොන අවස්ථාවද? සේවයේ වෙනුවෙන් නේද පිටත් උනේ. ඒතර අන්න වන්දි ගෙවනවා. ඒ වගේම ඉස්කෝලේ යරලා හවස 1:00ට පාසල වහන්නේ 1:00 ඉඳලා 2:00 වෙනවා ගෙදර යද්දි. ඒ තියෙන දුර ප්‍රමාණය යනවා. 2යි කාලට අනතුරක් වෙනවා ගෙදර යන ගමන්. ඒත් මොකද වෙන්නේ? වන්දි ගෙවනවානේ. පාසලේදී වෙන්න පුළුවන්. දැන් පාසලේදී සමහර ගොඩනැගිලි කඩාගෙන වැටෙනවානේ. ගොඩනැගිලි කොටස් කඩාගෙන යනවා. එතෙන්දී මොකද වෙන්නේ? අන්න වන්දි ගෙවනවා. හරිද? එතකොට මේ අපි ගත්තොත් ගුරුවරුන්ට රාජ්‍ය සේවකයන්ට රක්ෂණයක් තියෙනවා. හරිද? එතකොට අග්‍රහාර රක්ෂණය කියලා කියන්නේ. එතකොට ඒ යටතේ මොනවද කරන්නේ? වන්දි ගන්න පුළුවන්. හරි. එතකොට අන්න සේවා යෝජක වගකීම් රක්ෂණය කියන්නේ ඒ කාරණේට. හරි. ඊළඟ එක ලියා ගන්න වෘත්තීය වගකීම් රක්ෂණය. වෘත්තීය වගකීම් රක්ෂණය. වෘත්තීය වගකීම් රක්ෂණය. වෘත්තීය වගකීම් රක්ෂණය. හරි. හරි මොකද්ද මේ වෘත්තීය වගකීම් රක්ෂණය? නේ? ගොඩාක් වෙලාවට වෛද්‍යවරු මේක ගන්නවා. දැන් වෛද්‍යවරු ගත්තොත් සිදු කරන කාර්යය කොහොමද? ඉතාම අවදානම් සූක්ෂම කාර්යයක් නේ. එතෙන්දී අඩුපාඩු වෙන්න පුළුවන් නේ. දැන් අර මට මතකයි අපේ අර මේ ඉස්කෝලේ ප්‍රින්සිපල් සර් කිව්වා මේ සර්ගේ ඔපරේෂන් එක කරා තයිරොයිඩ්. හරිද? ඒ තයිරොයිඩ් ඔපරේෂන් එක කරනකොට අස්සම් කරගන්නවා මොකක්ද? සමහර විට කටහඬ නැති වෙන්න පුළුවන්. මේ ඉතාම සියුම් පටලක් ඉතාම සූක්ෂමව කරන්න ඕනේ. පොඩ්ඩි අතපසු වීමකින් මොකද වෙන්න පුළුවන්? කටහඬ නැති වෙලා යන්න පුළුවන් නේ. ඒතර අන්න ඒ වගේ තත්ත්ව නිසා මේ වෛද්‍ය වෘත්තිය වගේ රැකියාවලදී එයාලගේ වෘත්තිමය අතපසු වීම වලින් දැඩි පාඩු සිද්ධ වෙන්න පුළුවන් නේ. එතෙන්දී සමහරලාට වන්දි ගෙවන්න වෙනවා. හරිද? ඒතර එයාලා ඉන්ෂුරන්ස් කරලා තිබ්බොත් එයාලට මොකද කරන්නේ? ඒ හානි වන පාර්ශ්වයට වන්දි ගෙවනවා නේ. මොනවා හිතාමතා කරන දේවල් නෙමෙයි හදවත් සත්කමකදී වෙන්න පුළුවන් නේ. හරිද? මේවා සූක්ෂම කටයුතු. ඒතර අන්න ඒ වගේ අවස්ථාවකදී බාහිර පාර්ශ්වයකට පාරිභෝගිකයෙකුට හානි වුණාම මොනවා කරන්න වෙනවද? වන්දි ගෙවන්න වෙනවා. පැහැදිලිද? හරි. ඒතර ඒකට තමයි අපි කියන්නේ මොකද්ද? වෘත්තීය වගකීම් රක්ෂණය. බලන්න කිසියම් වෘත්තීය ක්‍රියාකාරකමක් නිසා බාහිර පාර්ශ්වයකට සිදුවන හානි. highlight කරන්න බලන්න ඒක. කිසියම් වෘත්තීය ක්‍රියාකාරකමක් නිසා බාහිර පාර්ශ්වයන්ට සිදුවන හානි. හරි. හරි. එතන ඔන්න ඔය විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් වගකීම් රක්ෂණය කියන කාරණේ. පැහැදිලිද? හරි. එතන වගකීම් රක්ෂණය යටතේ අපි ඔය ප්‍රධාන රක්ෂණාවරණ කීපයක් තමයි අපි හඳුනාගත්තේ. හරි. එතකොට එතනින් අපේ රක්ෂණය සම්බන්ධ කාරණේ මොකද වෙන්නේ?
රක්ෂණය සම්බන්ධ මූලික කාරණා ටික ඉව අවසන් වෙනවා. අපිට එතන ඉඳලා තියෙන්නේ රක්ෂණ වෙළඳපොලේ සංයුතිය කියන කාරණේ සහ අවසාන කොටස අපිට කතා කරන්න තියෙන්නේ. හරි. එතකොට අපි බලමු ශ්‍රී ලංකාවේ රක්ෂණ වෙළඳපොලේ සංයුතිය. හරිද? අපි රක්ෂණ වෙළඳපොලේ ඉන්න පාර්ශව කවුද? අපි කෙටියෙන් හඳුනාගත්තොත් එහෙම. හරිද? රක්ෂණ වෙළඳපොලේ සංයුතිය අපි බලමු. හරි. අපි ගත්තොත් මේ රක්ෂණ වෙළඳපොළ කියන එකේදී පාර්ශව ගොඩක් ඉන්නවනේ. දැන් අපි දකින්නේ රක්ෂකයෝ රක්ෂිතයෝ විතරයිනේ අපි ප්‍රධාන වශයෙන් හඳුනගන්නේ නැහැ. නමුත් රක්ෂණය කියන්නේ අපි කිව්වා මේක පුළුල් සංකල්පයක් නේ. මේකෙදි මේකට ප්‍රාරක්ෂණ ආයතන සම්බන්ධ වෙනවා. ඒ වගේම තරවුකාර ආයතන සම්බන්ධ වෙනවා. හරිද? රක්ෂණ නියෝජිතයෝ ඉන්නවා. ඒතර මෙන්න මේ වගේ විශාල පිරිසක් සම්බන්ධ වෙනවා. ඒ වගේම තමයි රක්ෂණය කියන්නේ නීතිමය කාරණයක් නේ. එතෙන්දී විවිධ සමහරට ගැටලුකාරී තත්ත්වයක් තියෙනවානේ. අසාධාරණකම් ඇති වෙනවා. ඒතර ඒ වෙනුවෙන් පෙනී සිටින්න පාර්ශව ඉන්නවා. හරිද? ඒ වගේම ඔප්පු හිමියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න විවිධ පාර්ශව ඉන්නවා. හරි. එතන බලමු. ඒ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය. හරිද? ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය තමයි රක්ෂණය නියාමනය කරන්නේ නේ. දැන් අපි අර කතා කරපු රක්ෂණයේදී අපි කියපු අරමුදල කවුද පරිපාලනය කරන්නේ? මේ අරමුදල කළමනාකරණය කරනවා රක්ෂණ ආයතනයක්. නමුත් මේ සම්බන්ධ තීන්දුව తీරන ගැනීමේ ප්‍රබල බලතල තියෙන්නේ කාටද? රක්ෂණ නියාමන අධිකාරියට. හරිද? එතකොට අර රක්ෂණ ආයතනයක් වැහිලා ගියොත් මේ අරමුදල කවුද පවරගන්නේ? රක්ෂණ නියාමන අධිකාරිය පවරගෙන තවත් ආයතනයකට දෙනවා මේක මොනව කරන්නද? කළමනාකරණය කරන්න. දැන් අපි කලින් දැක්කා ඊගල් ඉන්ෂුරන්ස් සමාගම තිබ්බා. හැබැයි ඊගල් ඉන්ෂුරන්ස් සමාගම නැති වුණා කියලා ඔප්පු හිමියන්ට එහෙම හානියක් වුණාද? නෑ, කිසිදු හානියක් වෙන්නේ නෑ. එයාලගේ අරමුදල ඊට පස්සේ AIA ආයතනය පවරගත්තනේ. එයාලා කළමනාකරණය සඳහා. ඒතර අන්න බලන්න රක්ෂණ නියාමන අධිකාරිය තියෙන නිසා තමයි මොනවා වෙලා තියෙන්නේද? රක්ෂණයේ මේ තරම් විධිමත් වෙලා තියෙන්නේ. අපි අර කියන්නේ අර නීතිමය බැඳීම නීතිමය බලපෑම් වැඩි. හරිද? රෙගියුලේට් වෙනවා වැඩි. පැහැදිලිද? ඒතර අන්න අපිට හඳුනා ගන්න පුළුවන් රක්ෂණ වෙළඳපොලේ සංයුතිය පළවෙනි රක්ෂණ මණ්ඩලය. ඒ වගේම තමයි රක්ෂණ සමාගම් සහ රක්ෂණ තැරවුකරුවෝ. රක්ෂණ සමාගම් කියලා කියන්නේ අපි ගත්තොත් ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්‍රියාත්මක කරන ආයතන අපිට හඳුනා ගන්න පුළුවන්. හරිද? ඒ වගේම තමයි රක්ෂණ නියෝජිතයන්. හරිද? අපේ ගත්තොත් එහෙම අපි 40000ක විතර රක්ෂණ නියෝජිත පිරිසක් ලංකාවේ ඉන්න විශාල ප්‍රමාණයක් ඉන්නවා. හරිද? ඒතර මෙයාලා විවිධ මේ ශේෂ්ත්‍රවල රක්ෂණ ශේෂ්ත්‍රයේ නිරත වෙනවා. ජීවිත රක්ෂණය වගේම සාමාන්‍ය රක්ෂණයේ නිරත වෙනවා. හරිද? හරි. ඒ වගේම තමයි ප්‍රාරක්ෂකයින්. අර විශාල වත්කමක් සහිත වත්කම් රක්ෂණය සඳහා එකඟතාවයට පත් වෙන පුද්ගලයා. එහෙම නැත්නම් ගිවිසුම් ගත වෙන පාර්ශවනේ. රක්ෂණ සමාගම් කීපයක් වෙන්න පුළුවන්. අපි ගුවා වටිනාකමෙන් වැඩි වත්කම්. අර සාමාන්‍ය ළමයි වත්කමක වටිනාකම වැඩි වෙන්න තනි ආයතනයකට රක්ෂණය කරන්න පුළුවන් වුණත් එයාලා මොකටද යන්නේ? ප්‍රාරක්ෂණයකට යන්නේ. ඇයි ඒ? හානිය සිදු වුණොත් වගකීම් වැඩිනේ. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ එක්ස්ප්‍රස් ප්‍රවල් නැව ගිවුන වෙලාවේ සාමාන්‍ය නැවක වගකීම බාර ගන්න පුළුවන්. එහෙම පුළුවන්කම තිබුණත් රක්ෂණ ආයතන මොකද කරන්නේ? කඩලවක බාරගන්නේ. ඇයි? හානිය සිදු වෙනකොට ඒක එසේ මෙසේ නෑනේ. හරිද? ඒක නිසා ගොඩාක් වෙලාවට ප්‍රාරක්ෂණය සම්බන්ධයි. ඒක ජීවිත රක්ෂණයේදී නෙමෙයි ගොඩක් වෙලාවට ක්‍රියාත්මක වෙන්නේ මොකේද? සාමාන්‍ය රක්ෂණයේදී තමයි ප්‍රාරක්ෂණය ක්‍රියාත්මක වෙන්නේ. හරි. එතකොට අපිට ඒක හඳුනා ගන්න පුළුවන්. ප්‍රතිරක්ෂකයින්නේ. ප්‍රතිරක්ෂකයින් කිව්වේ කවුද? රක්ෂණ ආයතනයක් බාරගත්ත අවදානම තවත් රක්ෂණ ආයතනයක් ඊට වඩා මූල්‍ය ශක්තිය වැඩි ජාත්‍යන්තර ආයතනයක් නේ. ඒතර අන්න අපි ඒ විදිහට හඳුනා ගන්නවා ප්‍රතිරක්ෂකයන් කියන පාර්ශ්වය. ඒ වගේම තමයි අලාභ ගැලපුම් කරුවෝ. අපි කිව්වා හානියක් සිදු වුණාම ඒක තක්සේරු කරන්න ඕන කොහොනේ. ඒ වගේම තමයි රක්ෂණ ඔප්පු කිහිපයක් එකට සම්බන්ධ වෙනකොට මොකද කරන්න ඕන කිව්වේ? ඒකේ කෝකටද මොන ඔප්පුවටද මේක වඩාත් ගැලපෙන්නේ? හරිද? මොන ඔප්පුවෙන්ද වැඩි ප්‍රමාණයක් යන්න ඕන? හරිද? මොන රක්ෂණ ආරමුදලෙන්ද වැඩි වන්දියක් ගෙවන්න ඕනේ? මෙන්න මේ අලාභ ගැලපුම් කරුවෝ. හරිද? ඒක අපිට රක්ෂණයේදී අපිට මේ පැහැදිලිව දකින්න නෑ. නමුත් රක්ෂණයේ වන්දි ගෙවා ගද්දී එහෙම නැත්නම් අර අරමුදලේ මුදල් ලබා ගන්නදී මේ අලාභ ගැලපුම් කරුව මේකට මොකද වෙන්නේ? සම්බන්ධ වෙනවා. හරි. ඒතර ඔන්න ඔය කියන පාර්ශව අපිට හඳුනා ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන්ම රක්ෂණ වෙළඳපොලේ සංයුතිය විදිහට. ඊට අමතරව රක්ෂණ සංගමයේ ඉන්නවා ශ්‍රී ලංකා රක්ෂණ තරවුකරුවන්ගේ සංගමේ, ශ්‍රී ලංකා රක්ෂණ ආයතනයේ රක්ෂණ ඔන්බුෂ්මන්වරයා. මෙන්න මේක වැදගත්. හරිද? කවුද රක්ෂණ ඔන්බුෂ්මන්වරයා කියලා කියන්නේ? දුක් ගන්නාරාල කියලා කියන්නේ. රාජ්‍ය සේවයේත් ඉන්නවා. රාජ්‍ය සේවක කවුද? දුක් ගන්නාරාල කියනවා. හරිද? වසන්ත දුක් ගන්නාරාලද නෑ? එයා නෙමෙයි කවුද? ඔය දුක් ගන්නාරාල දුක අහන. ඔය ඉන්නවා. එහෙම ඉන්නවනේ දාලා දෙනවනේ. මේ ළමයි රක්ෂණයේදී දැන් ඔප්පු හිමියෙකුට අසාධාරණයක් සිදු වුණා. Tamanට හැංගුණොත් Tamanට මේ
ඔප්පුවේ මේ රක්ෂණ ආයතනයක් තුලින් එහෙම නැත්නම් රක්ෂණය තුලින් Tamanට අගතියක් වුණා කියලා. ඒ වෙනුවෙන් Tamanගේ දුක කියන්නේ එහෙම නැත්නම් Tamanට උණු අසාධාරණය කියන්න නිලධාරියෙක් ඉන්නවා. එතෙන්දී අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඒතර ඔම්බුඩ්ස්මන් වරයා කරුණු සලකා බලලා විමර්ශනය කරලා ඇත්තම අගතියක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒකට ප්‍රතිපූර්ණයක් කරනවා. පැහැදිලිද? ඒතර රක්ෂණ ශාස්ත්‍රයේ ඉන්න මේ ඔම්බුඩ්ස්මන් වරයා කියන්නේ නෑ නෑ රක්ෂණ නිලධාරියා කියන්නේ රජයේ සේවකයෙක් නෙමෙයි. ලංකාවේ රජයට අයත් එක රක්ෂණ ව්‍යාපාරයක් තියෙනවා. මොකද්ද? ශ්‍රී ලංකා රක්ෂණ සමාගම. හරිද? ඒතර මේකත් සමාගමක් විදිහට තියෙන්නේ. මේකේ සේවකයන්ට යම් අර්ධ රාජ්‍ය වගේ රාජ්‍ය නෙමෙයි. නමුත් මේකත් පෞද්ගලික තමයි. ලංකාවේ රාජ්‍ය අංශයේ සේවකයෝ නැහැ. පැහැදිලිද? ශ්‍රී ලංකා රක්ෂණ සමාගම කියන්නේ මොකද්ද? හැබැයි ශ්‍රී ලංකාවේ රජයේ ආයතනයක්. හරිද? නමුත් එතෙන්දිත් සේවකයෝ මම දන්න තරමට රාජ්‍ය අංශේ නැහැ. හරිද? රක්ෂණ ශාස්ත්‍රය කියන්නේ පෞද්ගලික. කාගේද? ඔව් සාමාන්‍යයෙන් එයාලට හම්බෙන්නේ මොකක්ද? ඔව් කමිෂන් එකක් නේ. ලංකාවේ සාමාන්‍යයෙන් ඊටාම ඉහළ වැටුප් ලබන පුද්ගලයෝ අතර ඉන්නවා කවුද? රක්ෂණ නියෝජිතයෝ. හරිද? එතකොට ඒකදි මෙහෙමයි. ඒක නෑ මෙහෙමයි. ලංකාවේ රක්ෂණය සම්බන්ධ තියෙන ප්‍රධානම කාරණේ මෙන්න මෙහෙමයි. ලංකාවේ රක්ෂණ නියෝජිතයෙක් වෙන්න ලියන්න ඕන රක්ෂණ නියෝජිතයන්ගේ විභාගයක් තියෙනවා. හරිද? ඒක ලියන්න මොකක්ද ඒකට කියන්නේ? ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් බෝඩ්. IBS කියලා හරි මට එක්සෑම් එකේ නම මතක නෑ. සාමාන්‍යයෙන් ලියන්න ඕන සුදුසුකම තමයි අපොස සාමාන්‍ය පෙළ සමත් වෙලා තියෙන්නේ. හරිද? ඒතර රක්ෂණ නියෝජිතයන්ගේ විභාග ලියපුවා ඔයාලට රක්ෂණ නියෝජිතයෙක් විදිහට ලයිසන් එක දෙනවා. ඔයාලට ආයතනයකට පැඳිලා රක්ෂණ ආයතනයක් සමග සම්බන්ධ වෙලා ඔයාලට රක්ෂණය උපදේශනය කරන්න පුළුවන්. හරිද? හැබැයි එතෙන්දී මෙන්න මෙහෙම කාරණා දෙනවා. අපේ අවම සුදුසුකම සාමාන්‍ය පෙළ උඩාට රක්ෂණය කියන්නේ මොකද්ද? මූල්‍ය උපදේශනයක්නේ. තව කෙනෙකුට මුදල් පරිපාලනයේ සම්බන්ධව සිදු කරන ගැඹුරු උපදේශනයක්. එතකොට එතෙන්දී සාමාන්‍ය පෙළ පාස් වුණ කෙනෙකුට තියෙද්දි දක්ෂ ව්‍යාපාරිකයෙකුට එයාට මූල්‍ය කළමනාකරණය පිළිබඳ උපදේශනයක් දෙන්න පුළුවන් වේද රක්ෂණ සාමාන්‍ය පෙළ පාස් වුණ කෙනෙකුට. එයාට ඒක කරන්න අපහසුයිනේ. හැබැයි මේ රක්ෂණ ශාස්ත්‍රයේ ඔය සාමාන්‍ය පෙළ පාස් වෙලා ලියන විභාගයේම ලියපු නීතිඥවරු ඉන්නවා. වෛද්‍යවරු ඉන්නවා. වරලත් ගණකාධිකාරීවරු ඉන්නවා. හරිද? එතකොට රක්ෂණ ශාස්ත්‍රයේ සාමාන්‍ය වැටුප් හිමි වෙන්නේ කොහොමද? මේකේ මූලික වැටුපක් කියලා නෙමෙයි තියෙන්නේ මොකද්ද? කමිෂන් එකක් හම්බෙන්නේ නේ. සාමාන්‍යයෙන් අපි ගත්තොත් ඒක ආයතනයේ ප්‍රතිපත්තිය අනුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් අපි ගත්තොත් පළවෙනි වසරේ වාරිකයෙන් 80%ක විතර මුදලක් එක රක්ෂණ ඔප්පු හිමියෙකුට මේ නියෝජිතයෙකුට සාමාන්‍යයෙන් එයාගේ වැටුපට බෝනස් විදියට හම්බෙනවා. හරිද? ඒ කියන්නේ ස්ථිර වැටුපක් නැහැ. ඒකේ රෑන්ක් වලට යන්න ස්ථිර වැටුපක් තියෙනවා. මුල් අවස්ථාවේදී ස්ථිර වැටුපක් නැහැ. හරිද? ඒකේ සාමාන්‍යයෙන් එයාගේ පොසිෂන් එක අනුව මූලික වැටුපකුත් හම්බෙනවා. ඒකේ ආයතන ප්‍රතිපත්ති වලට අනුව වෙනස් වෙනවා. දැන් මම දන්න විදිහට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එකේ එහෙම මූලික වැටුපක් තියෙනවා. හරිද? සමහර ආයතනවල වසරකට පස්සේ මූලික වැටුපක් තියෙනවා. පැහැදිලිද? හැබැයි මොකක්ද තියෙන්නේ? මෙන්න මේ මූලික වැටුප කියන මේ කාරණේ මොකද්ද? මෙන්න මේ කාරණේ. දැන් මෙහෙම හිතන්නකෝ. සාමාන්‍යයෙන් ඒ ආයතනවල තියෙන ප්‍රතිපත්තිය අනුව වසර 3ක කාලයක් ඒ ඔප්පු වාරිකය විදිහට පාරිභෝගිකයා කියන්නේ ඔප්පුව මිලදී ගත්ත ගෙවන පුද්ගලයාගේ මුදලෙන් යම් ප්‍රමාණයක් හම්බෙනවා. ඒකේ ආයතනයේ ප්‍රතිපත්තිය අනුව වෙනස් වෙනවා. එතකොට ඒක අපිට පොදුවේ ගත්තොත් සාමාන්‍යයෙන් පළවෙනි වර්ෂයේ මුදලෙන් 80%ක් විතර හම්බෙන්නේ කාටද? රක්ෂණ නියෝජිතයට. අපි හිතමුකෝ ඉතුරු ටික අයින් කරලා දාමු. ඉතුරු වසරවලදී හම්බෙන්නේ නැහැ. දැන් අපි ගත්තොත් සොෆ්ට්ලොජික් වගේ ආයතනයක් ගත්තොත් එයාලට මේ රක්ෂණ නියෝජිතයාට ලැබෙන්නේ පළවෙනි වසරේ තමයි. හරිද? පළවෙනි වසරේ වාරික මුදලෙන් තමයි ලැබෙන්නේ. ඒතර හිතන්න මෙන්න මෙහෙම. මම රුපියල් 5000ක වාරිකයක් මාසෙට ගෙවනවා. හරිද? 5000යි. 5000 වැඩි කිරීම 12 කීයද? 60000ක් හම්බ වෙනවනේ පළවෙනි වාරිකේ රක්ෂණ ආයතනෙට මම ගෙවනවා 60000ක්. 60000ක් ගෙවනවනේ. එතකොට සාමාන්‍යයෙන් මේ 60000න් පළවෙනි අවුරුද්ද නෙමෙයි. මම මේ විදිහට අවුරුදු 20ක් ගෙවනවා. අවුරුදු 20ක්. අවුරුදු 20ක් ගෙවන්න තමයි මම දැන් එකඟ වෙලා තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් රක්ෂණ නියෝජිතයාගේ මේකේ ආදායම කීයක්ද? මේ පළවෙනි වසරේ ගෙවන ඔප්පුවෙන් 60%ක්. හරිද? 60%ක් නෙවෙයි 80%ක්. එතකොට 40000ක් විතර හම්බ වෙනවා කාටද? මේ ඔප්පු හිමියට මේ රක්ෂණ නියෝජිතයාට මේ ඔප්පුවෙන් විතරයි. හරිද? සමහර රක්ෂණ නියෝජිතයෝ ඉන්නව ළමයි මාසික රක්ෂණ වාරිකේ මාසික රක්ෂණ වාරිකේ ලක්ෂ 10ක් ලක්ෂ 10ක් විතර වාරිකයක් ගෙවන රක්ෂණ ඔප්පු ගන්න. ඈ? ඔව් විතර මෙයාගේ ආදායම හිතන්නකෝ.
මෙයා මාසෙට ලක්ෂ 10ක් ගෙවනවා. 10 වැඩි කිරීම 12 1,20,000 මේ ලක්ෂ 120යි 120න් 80ක් කියන්නේ එයා ලක්ෂ 80ක්. සාමාන්‍යයෙන් ලංකාවේ රක්ෂණ ශේෂ්ත්‍රයේ මේ ගම්පොලක් ඉන්නවා. සාමාන්‍යයෙන් මාසික වැටුප ලක්ෂ 50ට වැඩිය ගන්න. සොෆ්ට්වෙයාර් කෙනෙක් ඉන්නවා. මම හිතන එයා වරලක් ගන්න අධිකාරිවරයෙක් මේ ඉන්නවා. මේක ඉතාලම ඉහළයි. තව මේ මමත් දන්න කීප දෙනෙක් ඉන්නවා. ඉතා ඉහළ වැටුප් ලබන. හැබැයි ඒ අර ඔය කියපු සාමාන්‍ය පෙළ පාස් වෙලා ආපු පොඩි කොල්ලෙක්ද? නෑ මේ විශාල දැනුමක්. මෙයා මේ රක්ෂණයත් එක්ක දෙන්නේ මොකද්ද? මූල්‍ය උපදේශනයක්. මේක ගොඩක්ම ගන්නේ පෞද්ගලික අංශේ ව්‍යාපාරිකනේ. එයාලට තමයි ලොකු අවදානමක් තියෙන්නේ. හරිද? එයාලට තමයි ඒතර මේක ළමයි ලොකු මූල්‍ය උපදේශනයක් නේ. ඒතර ඒක කරන්න ලොකු දැනුමක් තියෙන්නත් ඕන. ඒ වගේම තමයි ලොකු පසුබිමක් තියෙනවා. ඒතර මේ ශේෂ්ත්‍රයේ ඉතාම ඉහළ ආදායම් ලබනවා. ලංකාවේ මේකේ තියෙනවා වසරකට සැරයක් මේ මොකද්ද මේ ඇමරිකාවේ තියෙනවා මේ ලෝකයේ දැන් ලංකාවේ රක්ෂණය ඔය තත්ත්වයේ තිබ්බට ඇමරිකාවේ ජපානයේ වගේ අපි ගත්තොත් බටහිර රටවල රක්ෂණය කියන්නේ මොකද්ද? ප්‍රබල සංකල්පයක් නේ. ඒ වගේම මේ මූල්‍ය ශේෂ්ත්‍රයේ එක පදනමක් මේක. ඒතර ඒවේ රක්ෂණ නියෝජිතයෝ කියන්නේ ළමයි රක්ෂණ නියෝජිතයෝ කියන්නේ මූල්‍ය උපදේශකයෝ. මෙයාලගෙන් අහලා තමයි සියලු පුද්ගලයෝ වැඩ කරන්නේ. එතකොට ලංකාවෙත් මේ රක්ෂණ ශේෂ්ත්‍රයේ ඉන්න කට්ටියට තියෙනවා මේ MDRT කියලා මේ සම්මානයක් හම්බ වෙනවා. සම්මානයක් නෙමෙයි ඒක ඇත්තටම ගත්තොත් සමුලක් $1 million round table කියලා. හරිද? එතකොට එතෙන්ට තියෙනවා වසරකට එනවා මුදල් සීමාවක් ඊට වඩා රක්ෂණ ඔප්පු අලෙවි කරපු රක්ෂණ නියෝජිතයන්ට ඇමරිකාවේ සමුළුවකට සහභාගී වෙන්න පුළුවන්. ග්‍රීන් කාඩ් වීසා හම්බ වෙනවා. හරිද? එතකොට ග්‍රීන් කාඩ් වීසා ලංකාවෙත් සාමාන්‍යයෙන් 40-50ක් අවුරුද්දකට ගන්නවා මේක. එතකොට මේ 40-50 මේ ඇමරිකාවේ යන එක හිතන්න එපා. එයාලගේ ඉන්කම් එක හිතන්නකෝ. පළවෙනි වසරේ රක්ෂණ වාරික වල ආදායම ලක්ෂ 70 හරි 80 ඉක්මවන. කොයි? ඔව් ඒක මෙහෙමයි. මේක තියෙන ජීවිත රක්ෂණයට වාහන රක්ෂණයේදී රත වාහන මෝටර රත රක්ෂණයේ තියෙන විශේෂත්වය මොකද? ඒක අනිවාර්යයිනේ. ඒකෙදි නෙමෙයි ලොකු මූල්‍ය උපදේශනයක් තියෙන්නේ මොකේදීද? ජීවිත රක්ෂණය. මොකද පුද්ගලයෙක් තමන්ගේ ආදායම මත පදනම් වෙලා තමන්ගේ ජීවිතය කරන සැලැස්මක්නේ. ඒතර ඒක ලොකු මූල්‍ය උපදේශනයක්. දැන් මෝටර රත රක්ෂණයේදී ඒක තරම් ලොකු බලපෑමක් නැහැ. හේතුව ඇයි? ඒක නිශ්චිතයිනේ. වාහනයක් ගද්දී අපි වාහනයේ ස්වභාවය අනුව අපි කරන කටයුත්ත අනුව අපි රක්ෂණය කරන්න වෙනවනේ. එතෙන්දි නෙමෙයි ලොකු මූල්‍ය උපදේශනයක් තියෙන්නේ මොකේදීද? ජීවිත රක්ෂණයේදී. දැන් හිතන්නකෝ සාමාන්‍යයෙන් අපි ගමු ගුරුවරයෙක්. එයාගේ වැටුප රුපියල් 50,000ක් 60,000ක්. ඒ වගේම තමයි අපි හිතමුකෝ ආයතනයක විධායක නිලධාරියෙක් මාසික ආදායම ලක්ෂ 15ක් 20ක් ගන්නගෙන ව්‍යාපාරිකයෙක් හිතන්න මාසිකව එයාගේ ටර්නෝවර් එක මාසික ලාභය අපි හිතමු ලක්ෂ 70යි. එතකොට මොකද වෙන්නේ? ඒ වගේ කෙනෙක්ගේ ජීවිත රක්ෂණයක් කියන්නේ විශාල. ඒ වගේම තමයි මේ ජීවිත රක්ෂණය කියන එකේදී අපේ රටේ තියෙන තව විශේෂ දෙයක් තමයි මොකද්ද? ටැක්ස් ෆ්‍රී තියෙනවා. ගොඩාක් වෙලාවට බදු නිදහස් වෙනවා. ඒතර සමහර වෙලාවට රක්ෂණ නියෝජිතය දැන් මම ඔය කියපු පුද්ගලයා වරලක් ගන්න කාර්යකාරීන් වගේ කතා කරන්නේ මේ ටැක්ස් කතා කරන්නේ. ඔයාලට අපි ඉන්ෂුරන්ස් පොලිසි එකකට යමු මෙන්න මේ ගානකට. ඒතර ඔයාගේ ටැක්ස් වලින් වට මෙන්න මෙච්චර රිඩක්ෂන් එකක් වෙනවා. ඒතර එයා දානවනේ. හරිද? මේක ඒ වගේම තමයි මේ ජීවිත රක්ෂණයේ කල්පිරීමේ විශාල වටිනාකමක් තියෙනවා නේ. ටැක්ස් වලින් ගැලවෙන්නත් ඉන්ෂුරන්ස් එක පාවිච්චි කරනවා. නමුත් ඒක ඉන්ෂුරන්ස් එක තියෙන ටැක්ස් වලින් ගැලවෙන්න නෙමෙයි. නමුත් මේක පාවිච්චි කරනවා. ඒතකොට අර වගේ පුද්ගලෙක් විශාල මූල්‍ය උපදේශනයක් දෙන්නේ නේ. ඒතර මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් ඇවරේජ් එක මේ මුදල හම්බ වෙනකොට හිතන්න මේ ආදායම කොහොමද කියලා. හරිද? සමහර රක්ෂණ නියෝජිත ඉන්න අතිවිශාල ආදායමක් ගන්න. හරිද? අපිට හිතා ගන්න බැරි තරම්. හැබැයි ඒක අර තක්සේරු කරන්න එපා අර සාමාන්‍ය පෙළ ලියලා එතනින් උඩට යන කෙනෙක් ගැන. හැබැයි මෙහෙමයි සමහර කට්ටිය ඉන්නවා සාමාන්‍ය පෙළින් පටන්ගෙන එතන ඉඳලා ගිහිලා රක්ෂණ ශාස්ත්‍රයේ MDRT තත්ත්වයට ගිය කට්ටිය ඉන්නවා. මම දන්න කෙනෙකුත් ඉන්නවා එහෙම. හරිද? ඒතර ඒක ලේසි නෑ. හැබැයි හිතන්න එපා අපේ රටේ තියෙන අර පිළිගැනීම අඩුයිලා. දැන් කවුරු හරි කිව්වොත් මම ඉගෙනගෙන රක්ෂණ නියෝජිතයෙක් වෙනවා කියලා. ගෙදරින් කැමති නෑනේ. හරිද? ඒකට හේතුව මේ අපේ රටේ රක්ෂණය කියන සංකල්පෙට තරම් පිළිගැනීමක් නෑ මේ නිදහස් සෞඛ්‍ය නිදහස් අධ්‍යාපනය වගේ දේවල්. දැන් අපේ රටේ මෝටර රක්ෂණය විතරනේ අනිවාර්යයි. හැබැයි ඇමරිකාවේ වගේ ගත්තොත් මොකද්ද? ජීවිත රක්ෂණය පවා අනිවාර්යයි. ලයිෆ් ඉන්ෂුරන්ස් එක මේ හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් නැතුව යාලට මේ හොස්පිටල් එකට ඇතුළත් වෙන්න බෑ. ගන්න නෑ, බාර ගන්නේ නෑ. පැහැදිලිද? ඒතර ඒ වගේ සංකල්ප තියෙනවා. ඒතර ඒවා තියෙන නිසා තමයි ඒවේ සෞඛ්‍ය එහෙම වගේ දේවල් මොනවද? ගොඩක් ඉහළින් තියෙනනේ. අර පහසුකම් ඉතා වැඩි වෙලා තියෙන මේ රක්ෂණය. අපි කිව්වේ රක්ෂණය කියන්නේ මොකක්ද? මේ අවදානම් බෙදා හැරීමක් නේ. ඒක හොඳයිනේ. ඒතර අපි ඔක්කොටම සූදානම් වෙලා ඉන්නේ. ඒක නිසා රක්ෂණය එහෙමයි. රක්ෂණ නියෝජිතයෙක් වෙනවා කියන එක ඒතර හිතන්න එපා. සාමාන්‍ය මෙහෙමයි. අපේ විශ්වවිද්‍යාල දෙකක රක්ෂණය සම්බන්ධ උපාධි පාඨමාලා තියෙනවා. ඉන්ෂුරන්ස්. හරිද? ඒතර ගොඩාක් වෙලාවට කට්ටිය ඒක කරනවා. හරිද? මම දන්න කීප දෙනෙකුත් ඉන්නවා ඉන්ෂුරන්ස් ඩිග්‍රී එක කරලා එයාලා කරගෙන යනවා. හැබැයි ඒතකොට එයාලට හැකියාව වැඩි. ඇයි?
මෙයා කියන දේ පිළිගන්නවනේ. මෙයා මූල්‍ය උපදේශනයක් දෙන්න සුදුසු කෙනෙක්. හරිද? එතකොට ඒකේ යම් යම් තත්ත්වයක් දෙනවා. මේක කාලයක් සමග ගොඩනගා ගන්න දෙයක්. ව්‍යාපාරික ශාස්ත්‍රයේ පෞද්ගලිකාංශයේ වර්ධනය වෙන්න මොකද්ද? මොකේ වැදගත්කමද වැඩි වෙන්නේ? මේ රක්ෂණයේ වැදගත්කම වැඩි වෙනවා. පැහැදිලිද? හරි. එතකොට රක්ෂණ නියෝජිතයා කියන්නේ එන්නේ වගේ කාර්යයක් ලංකාව අපේ රට තුල ලොකු අර පිළිගැනීමක් නැති වුණා. පැහැදිලිද? හරි. හරි. එතකොට බලන්න. ඒ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් රක්ෂණයේ ක්‍රියාත්මක වන ආයතන විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. හරි. ඊළඟට තියෙන බලන්න රක්ෂණ නියාමන කොමිෂන් සභාව. මේක තමයි අපේ රක්ෂණය පාලනය සම්බන්ධව තියෙන ප්‍රධානතම ආයතනය. මේක කාලෙන් කාලට පනත් සංශෝධනය වෙනවා. අවසාන වශයෙන් අපි කතා කරන්නේ 2017 අංක 23 දරන රක්ෂණ කර්මාන්තයේ විධිමත් කිරීමේ සංශෝධන පනත. ඒක තමයි මේ වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ. හරි. ඒක highlight කරන්න. 2017 අංක 23 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ සංශෝධන පනත. මේක තමයි දැනට අපි හඳුනාගෙන ක්‍රියාත්මක කරන පනත. හරි. හරි. එතන තියෙනවා බලන්න ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කමිෂන් සභාවේ සිදු කරන කාර්යයන් තියෙනවා බලන්නකෝ. රක්ෂණ සමාගම් ලියාපදිංචි කිරීම කරන්නේ මෙයා. රක්ෂණ ආයතනයක් ආරම්භ කරන්න බෑ. අපිට හිතුවමන අපේ ලියාපදිංචි කරන්න ඕන. ඒ කටයුත්ත රක්ෂණ නියාමන කමිෂන් සභාව කරන්නේ. ඒ වගේම තමයි රක්ෂණ තරවුකරුවන් ලියාපදිංචි කිරීම. රක්ෂණ සමාගම් වල ලියාපදිංචි අත්හිටුවීම මේකත් කරනවා ළමයි. දැන් රක්ෂණ සමාගම් වල මේ අරමුදලක්නේ කළමනාකරණය කරන්නේ. මේකෙදි නීති තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ඒකේ මට මතක වෙන්නේ හරියටම මුල්ලෙම අගේ මතක නැහැ. අරමුදලෙන් රැස්වන අරමුදලෙන් යම් ප්‍රතිශතයක් රජයේ බිල්පත් වල ආයෝජනය කරන්න ඕන. ඒක අනිවාර්යයි. අවම ප්‍රමාණයක් තියෙනවා. 18%ක්ද ඔය වගේ ගණක් මට හරියටම මතක නැහැ. ඒකට අන්න රක්ෂණ නියාමන අධිකාරියේ නිර්ණායකනේ. මේවා කඩ කරොත් මොකද වෙන්නේ? මේවා කඩ කරොත් බොහෝ දුරට රක්ෂණ බලපත්‍රය අහෝසි කරනවා. රක්ෂණ බලපත්‍රය අහෝසි කරා කියලා ඔප්පු හිමියන්ගේ ප්‍රතිලාභ නැති වෙලා යනවද නැහැ. අරමුදල වෙන කෙනෙකුට පවරනවා. පැහැදිලිද? ඒතර අන්න ප්‍රබල බලතල තියෙනවා මේ අර. හරිද? රක්ෂණ අරමුදල ආයෝජනය පිළිබඳ සීමා පැනවීම. රක්ෂණ කර්මාන්තයේ විධිමත් කිරීම හා සංවර්ධනය කිරීම සඳහා රජයට උපදෙස් දීම. හරි. මේක අපි වැදගත් කාරණා කීපයක් highlight කරමු. ලියාපදිංචි කිරීම highlight කරන්න. ලියාපදිංචි කිරීම. ඒ වගේම තුන්වෙනි කාරණේ ලියාපදිංචි අත්හිටුවීම. ඒකත් highlight කරන්න. ලියාපදිංචි අත්හිටුවීම. හරි. ඒ වගේම රජයට උපදෙස් දීම කියන එක highlight කරන්න. රජයට උපදෙස් දෙනවා රක්ෂණ කර්මාන්තය සම්බන්ධ රජයේ ප්‍රතිපත්ති වලට තීරණ වලට උපදෙස් දෙනවා. රක්ෂණ කමිෂන් සභාවේ කාර්යයන් කියන එක යටතේ තියෙනවනේ. පළවෙනි ටික ලියන්න තියෙනවා. සෝරි. හරි. හරි මගේ නෝට් එකේ ඒක නෑ. හරි. හරි අපි ඒක ලියාගමු. පළවෙනි එක ලියාගන්න රක්ෂණ සමාගම් ලියාපදිංචි කිරීම. රක්ෂණ සමාගම් ලියාපදිංචි කිරීම. රක්ෂණ සමාගම් ලියාපදිංචි කිරීම. දෙවෙනි එක රක්ෂණ තැරවුකරුවන් ලියාපදිංචි කිරීම. රක්ෂණ තැරවුකරුවන් ලියාපදිංචි කිරීම. රක්ෂණ තැරවුකරුවන් ලියාපදිංචි කිරීම. තුන්වෙනි එක රක්ෂණ සමාගම් වල ලියාපදිංචි අත්හිටුවීම. රක්ෂණ සමාගම් වල ලියාපදිංචි අත්හිටුවීම. හතරවෙනි එක රක්ෂණ අරමුදල් ආයෝජන පිළිබඳ සීමා පැනවීම. රක්ෂණ අරමුදල් වල ආයෝජන පිළිබඳ සීමා පැනවීම. හරි. එතකොට ඔන්න ඔය විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. තව තියෙනවා බලන්නකෝ. රජයට උපදෙස් දෙනවානේ. රක්ෂණ කර්මාන්තයේ විධිමත් කිරීම සම්බන්ධව රජයට උපදෙස් දීම සිදු කරනවා. හරිද?
රජයේ ප්‍රතිපත්ති වැඩසටහන් වලට සහයෝගය ලබා දෙනවා. හරිද? ඔප්පු හිමියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරනවා. හරිද? ඒතර මෙන්න මේවා රක්ෂණ සමාගම් වලට තරවකරුවන්ට එරෙහිව කරන ලබන මහජන පැමිණිලි විභාග කිරීම. හරිද? රක්ෂණ සමාගම් වල මූල්‍ය වාර්තා පරීක්ෂා කරන්න. දැන් මේ අරමුදලක් නේ කළමනාකරණය කරන්නේ නේ ළමයි. මේ අරමුදල අසාර්ථක වුණොත් මොකද වෙන්නේ ළමයි? ඒකේ පාඩුව කාටද යන්නේ? ඔප්පු හිමියන්ට යන්නේ නේ. ඒක නිසා දැඩි විමසීමක් තියෙනවා මෙයාලගේ කළමනාකරණය පිළිබඳ. හරි. එතකොට මේ වගේ දේවල් අපිට හඳුනා ගන්න පුළුවන්. හරි. ඊළඟ කාරණය තමයි රක්ෂණ ඔප්පු හිමියන් සතු අයිතිවාසිකම් හා යුතුයකම්. හරිද? හරි අපි කතා කරලා දිනුනේ අයිතිවාසිකම් යුතුයකම් කලිමුත් පාඩම් වල කතා කරලා දිනවා. තුන්වෙනි පාඩමේ තිබ්බ මොන අයිතිවාසිකම්? පාරිභෝගික අයිතිවාසිකම් සහ යුතුයකම් තිබ්බනේ. හරිද? අයිතිවාසිකම් කිව්වේ මොනවද? අපිට ලැබිය යුතු දේවල්. යුතුයකම් කියන්නේ අපි ඉටු කළ යුතු දේවල් නේ. අයිතිවාසිකම් ලැබෙන්න නම් මොනවද ඉෂ්ට කරන්න ඕනේ? යුතුයකම් ඉෂ්ට කරන්න ඕන. හරිද? දැන් විභාගේ පාස් වෙනවා කියන එක මොකද්ද? එක අතකට යුතුයකමන්නේ. ගෙදර දෙමාපියෝ මහන්සි වෙනවා. දෙමාපියෝ ගුරුවරු යාළුවට කරන යුතුයකම. යුතුයකම ඉටු කරොත් මොනවද හම්බෙන්නේ? ඈ? යුතුයකම ඉටු කරොත් මොනවද හම්බෙන්නේ? අයිතිවාසිකම් හම්බෙනවනේ. මොනවද ලැබෙන අයිතිවාසිකම්? ඈ? ඒ ලෙවල් පාස් වුණොත් ලැබෙන අයිතිවාසිකම් මොනවද තමයි? පට්ට තොගයක් හම්බෙනවනේ අයිතිවාසිකම් ඈ. නිදහස හම්බෙනවා. හරිද? ඒක නේද දැනන්න වටින්නේ ඈ ඕන තැනක යන්න පුළුවන් හරිද දැන් මම එදා ඉස්කෝලේ ළමයි එක්කත් සෑහෙන වෙලාවක් කතා කර කර හිටියා ඒ නිදහස ළමයි SMS නෑනේ ඈ ඒ ලෙවල් පාස් වුණාම හම්බෙන නිදහස දැන් ගෙදරින් එහෙම ලොකු නිදහසක් තියනවද ඕන තැනක යන්න දෙනවා එහෙම නෑනේ මැච් එකකට විතරයිනේ ඒකත් බැනුම් අහලාම යන්නේ යන්න කියනවද උදේ එහෙනම් අද පුතා ක්‍රිකට් ගහලා එන්න කියනවද එහෙම කියන්නේ නෑ නේදනේ ඒතර ඒ ලෙවල් පාස් වුණොත් සෑහෙන හම්බෙනවා ඔක කොල්ලොන්ට වැඩි කාටද හම්බෙන්නේ ගෑන් ළමයිට ළමයි ලංකාවේ ගෑන් ළමයිට කෙල්ලොන්ට වැඩි නිදහසක් නැහැනේ අර උඩරිම සෑහෙන ඒකයි විශ්වවිද්‍යාලය යන කට්ටිය හරි වාසනාවන්තයි කියන්නේ ලංකාවේ පිටරටකට වඩා හරිද ඒතර ඉතින් ඔය ගමේ එහෙම තිබ්බ මොන හරි තිබ්බොත් එහෙම අර කොල්ලොන්ට කියන්න වෙනව මොනවද අහලා තියෙනවනේ හන්තානට පායන සඳ කියන්න වෙනවා හරිද ඇයි ඒක සාමාන්‍ය දෙයක් නේ ඔව් ගියාම වෙනස තේරෙනවා අපි දැකලා තියෙන ගොඩාක් වෙලාවට ඒ වගේ තත්ත්ව උදා වෙනවා හරිද ඒක නිසා ඒ ලෙවල් පාස් වෙනවා කියන්නේ විභාගයට මහන්සි වෙනවා කියන එක ඔයාලගේ යුතුයකම ඉෂ්ට කරොත් මොනවද හම්බෙන්නේ විශාල අයිතිවාසිකම් ප්‍රමාණයක් හම්බෙනවා හරි ඒ නිසා තව ටිකයි තියෙන්නේ මාස කීයද මාස 7ක් විතරක් තියෙනනේ ඔය මාස 7න් පස්සේ ඕන තරම් ක්‍රිකට් ගහන්නත් පුළුවන් දැන් ළඟදී මැච් තියෙනවා ඈ අවුරුද්දට එහෙම තියෙන්නේ ඒකලා අවුරුද්දෙන් පස්සේ ටිකක් නතර කරන්න විභාග ඉවර වෙනකන් පොඩ්ඩක් නතර කරන්න කැම්පස් එකට ගියාම ඕන තරම් සෙල්ලම් ගන්න පුළුවන් සෙල්ලම් ගන්න කට්ටියක් නැහැ වැඩි අයියේ ඕන තරම් අවස්ථාවක් තියෙනවානේ කට්ටිය ගොඩක් නැත්තේ නෑ ඉන්නවා බැච් ගොඩක් ඉන්නවනේ ක්‍රිකට් මැච් තියෙනවා ඒක හරි විනෝද හරිද නිසා හැබැයි මේක කරගන්න එක මොකද්ද වගකීමක් ඔයාලා දෙන්නම මහනුවරටද අයිති වෙන්නේ එතකොට මහනුවරට අයිති වෙන ලොකු තරංගයක් තියෙනවානේ හරි ලොකු තරංගයක් තියෙනවා ඒතර ඒකට ඒ විදිහට මහන්සි වෙන්න ඕනේ හරි එතකොට රක්ෂණය සම්බන්ධත් මේ කාරණේ තියෙනවානේ අයිතිවාසිකම් යුතුයකම් රක්ෂණයට අයිතිවාසිකම් යුතුයකම් තියෙනවා බලන්නකෝ රක්ෂණය සම්බන්ධ අයිතිවාසිකම් හරිද එක අයිතිවාසිකම් තමයි ලියලා නැහැ නේද හිස්තැන්නේ තියෙන්නේ හරි පළවෙනි එක ලියාගමු තොරතුරු දැනගැනීමේ අයිතිය තොරතුරු දැනගැනීමේ අයිතිය තොරතුරු දැනගැනීමේ අයිතිය හරි මේක මෙන්න මෙහෙම කාරණයක් ළමයි රක්ෂණයේදී රක්ෂණ ඔප්පු හිමියට අයිතියක් තියෙනවා මොකද්ද රක්ෂණය සම්බන්ධ එයාට සියලු තොරතුරු දැනගන්නනේ දැන් ගොඩාක් අපේ ওই රක්ෂණය අසාර්ථක වෙන්න හේතුව තමයි ළමයි රක්ෂණ නියෝජිතයෝ රක්ෂණ ඔප්පු දාන්නේ එයාට ලැබෙන මෙන්න මේ ප්‍රතිලාභය බලාපොරොත්තු වෙන්නේ එතකොට සමහරට රක්ෂිතයාට බොරු තොරතුරු කියනවා හරිද දැන් රක්ෂණ ඔප්පු සම්බන්ධ තියෙන නීතිය තමයි ළමයි ඔප්පු හිමියට පුළුවන් තමන් කැමති භාෂාවකින් ඔප්පු ඉල්ලන්න රක්ෂණ නියෝජිතයා ගොඩාක් වෙලාවට ඔක මුද්‍රණය කරන්න මොන එයා නෙමෙයි මුද්‍රණය කරන්නේ එයා ඉල්ලුම් කරනවා අර ටික එක දාන්න තියෙන එතෙන්දී එයා දාන්නේ මොකද්ද ඉංග්‍රීසි භාෂාවෙන් ඒතර හරියට තේරෙන්නේ නැහැ ගන්න කාට තේරෙන්නේ නැහැ ලොකු අවබෝධයක් නැති වෙනවනේ නමුත් රක්ෂණ නියෝජිතයාට පුළුවන් මොනවා මේ රක්ෂිතයාට පුළුවන් මොනවා කරන්නද ඔප්පු හිමියට තමන් කැමති භාෂාවකින් ගන්න පුළුවන් නේ ඒතර අන්න තොරතුරු දැනගැනීම ඒ වගේම නොදන්නා කාරණයක් රක්ෂණය සම්බන්ධ දැනුවත් වෙන්න පුළුවන් ඒක අයිතිවාසිකමක් එයාට තියෙන හරිද රක්ෂණයේ ගොඩාක් වෙලාවට ඔප්පු අහෝසි වෙන්න ඔප්පු කැන්සල් වෙන්න බලපාන ප්‍රධානම හේතුව මෙන්න මේ නිවැරදි තොරතුරු අවබෝධයක් නැතිකම හරිද හරි දෙවෙනි අයිතිවාසිකම ලියාගමු ගෙවන ලද මුදලට සරිලන රක්ෂණාවරණයක් ලබා ගැනීමේ අයිතිය ගෙවන ලද මුදලට සරිලන රක්ෂණාවරණයක් ලබා ගැනීමේ අයිතිය ගෙවන ලද මුදලට සරිලන
රක්ෂණාවරණයක් ලබා ගැනීමේ අයිතිය. ගෙවන ලද මුදලට සරිලන රක්ෂණාවරණයක් ලබා ගැනීමේ අයිතිය. තුන්වෙනි එක සද්භාවයෙන් යුතුව සැලකුම් ලැබීමට ඇති අයිතිය. සද්භාවයෙන් යුතුව සැලකුම් ලැබීමට ඇති අයිතිය. සද්භාවයෙන් යුතුව සැලකුම් ලැබීමට ඇති අයිතිය. හතරවෙනි එක පැමිණිලි නිරාකරණය කර ගැනීමේ අයිතිය. පැමිණිලි නිරාකරණය කර ගැනීමේ අයිතිය. පැමිණිලි නිරාකරණය කර ගැනීමේ අයිතිය. හරි. මෙන්න මේවා අයිතිවාසිකම් විදිහට ගන්න පුළුවන්. හරි. අපි යුතුයකම් කීපයකුත් කතා කරමු. හරි. යුතුයකම් තමයි ළමයි බලන්න සද්භාවයෙන් කටයුතු කිරීම. අපි කියවනේ අර උපරිම විශ්වාසය වගේ සංකල්ප. ඒවා ආරක්ෂා කරන්න කටයුතු කරන්න ඕනනේ. ඒක යුතුයකම. හරිද? රක්ෂණ ඔප්පුව පවත්වාගෙන යාම. අපි එකඟ වෙන නීතිමය බැඳීමක් ඇති කරගන්නේ ගිවිසුමක් නේ. ගිවිසුමට අනුව කටයුතු කරන්න ඕන. අපි මෙන්න මේ කාලේ වාරික ගෙවන්න ඕන. හරිද? ඒතර අන්න ඒක කාරණයක්. හිමිකම් ඉල්ලීමේදී සහයෝගය යන්න. දැන් අපි කිව්වා හිමිකම් ඉල්ලීමකදී රක්ෂණ ආයතනයේ දිකම්ම ගෙදරට ඇවිල්ලා පන්දි දීලා එනවද? නෑ අපි ඊට අදාළව ඇප්ලිකේෂන් ෆිල් කරන්න ඕන. ඒකලා අපි ඉල්ලුම් කරන්න ඕනනේ. ඊට පස්සේ තමයි යාලා මොනව කරන්නේද? වන්දි ගෙවන්න. එතකොට ඒ වන්දි ගෙවන අවස්ථාවේදී අපි සහයෝගය දෙන්න ඕන. හරිද? මෙඩිකල් රිපෝට් අපි ඉල්ලුවොත් එහෙනම් වෛද්‍ය වාර්තාවක් ඉල්ලුවොත් අපි ඒක ඉදිරිපත් කරන්න ඕන. හරිද? තරන්න එන්නේ වගේ සහයෝගය ලබා දීම අපේ යුතුයකම. හරිද? ඒ වගේම තමයි රක්ෂණ ඔප්පුව කියවා තේරුම් ගැනීම. සමහර රක්ෂණ නියෝජිතයා ඔප්පුව අපිට හඳුන්වා දෙනවා. නමුත් ඔප්පුව කියවලා තේරුම් ගන්න ඔප්පු හිමියා. හරිද? පොඩි දෙයකට කතා කරලා අහනවා. මට මේකට වන්දි ගන්න පුළුවන්. මේ ලේඩේට මට වන්දි තියෙනවා. නමුත් ඒ සියල්ල මොකේද තියෙන්නේ? ඔප්පුවේ තියෙනවා ළමයි. මේක නීතිමය බැඳීමක්නේ. ඒක විස්තරාත්මකවම තියෙනවා. හරිද? ඒතර අන්න ඔප්පුව කියවලා ඒක හොඳ අවබෝධයක් ගන්න එක කාගේද? රක්ෂණ ඔප්පු හිමියාගේ වගකීමක්. හරි. ඒතර ඔන්න ඔය විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් අයිතිවාසිකම් සහ යුතුයකම්. හරි. ඒතර එතනින් අපේ අවසන් නැහැ. ඒ වගේම අපේ අවසාන කාරණය විදිහට තියෙනවා ළමයි සුරක්ෂා සිසු රක්ෂණය සම්බන්ධ කාරණේ. මේක අතිරේක කාරණයක් විදිහට දීලා තියෙන්නේ. මේකේ අනිවාර්යෙන් මේකේ ප්‍රශ්න අහන්න තියෙන සම්භාවිතාවය ඉතාම වැඩි. හරිද? ඒ වගේම තමයි මේ පනත මේක දැන් සංශෝධනය වුණා ළමයි. දැන් මේ සති කිහිපයකට කලින් පාසල් වලට චක්‍රලේඛයක් ආවා. ඒකට හේතුව තමයි ළමයි මේකට කවුද වාරික කියවන්නේ? සුරක්ෂා සිසු රක්ෂණය වෙන. ඔයාලා වාරික කිව්වද? ඔයාලා රක්ෂණය ගැන කිව්වනේ ඉස්කෝලේදී. සුරක්ෂා කියලා රක්ෂණාවරණයක් තියෙනවා. කාඩ් එකක් තිබ්බනේ. කලින් කාඩ් එකක් තිබ්බා. ඒකලා මේක නතර වෙලා තිබ්බා. මේක ළමයි මුලින්ම මේ අමානා ආයතනයෙන් කරේ වාරික ගෙව්වේ. දැන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වලින් කරන්නේ මේකේ වාරික ඔයාලා කිව්වේ නෑ. ඔයාලා වෙනුවෙන් කවුද වාරික කිව්වේ? රජය තමයි කිව්වේ. අධ්‍යාපන දෙපාර්තමේන්තුව තමයි වාරික කිව්වේ. මේකේ තියෙන ගැටලුව මොකද්ද ළමයි? මේකේ අරමුදල අතිශය වර්ධනය වෙලා දිනවා. වන්දි ඉල්ලන්නේ නෑ. ඒකට හේතුව මොකද්ද? දන්නේ ළමයිට අවබෝධයක් නැහැ නේ. ළමයිටත් අවබෝධයක් නැහැ. පාසල් වල ගුරුවරුත් මේ සම්බන්ධ ලොකු අවබෝධයක් නැහැ රක්ෂණය සම්බන්ධ. ඒක නිසා මේ සති දෙකකට තුනකට කලින් වෙනම චක්‍රලේඛයක් ගහලා දීවා පාසල් වල දැනුවත් කිරීම අනිවාර්යෙන් කරන්න ඕනේ. මේ අරමුදල ඉල්ලන්නේ මේක විශාල අරමුදලක් නෙමෙයි. මේක ලොකු ප්‍රතිලාභ ප්‍රමාණයක් තියෙනවා. හරිද? කවුරුත් ඉල්ලන්නේ. හරිද? මම දන්න ළමයි දෙන්නෙකුට අරන් දුන්නා. අපේ ළමයි දෙන්නෙකුට අපි අරන් දුන්නා. මම නැති වුණාට පස්සේ කොරෝනා කාලේ මේ රක්ෂණ වන්දි ගන්න පුළුවන්. හරිද? මේකේ අලුත් සංශෝධනයේ තවත් වෙනස් වෙලා තියෙනවා. හරිද? වන්දි ප්‍රතිලාභ වැඩි වෙලා තියෙනවා. හරිද? ඒතර අන්න රක්ෂණයේදී ඒක තියෙනවා නේ. ඒතර සුරක්ෂා රක්ෂණය සම්බන්ධ අපේ අහන්න පුළුවන්. බලන්නකො මේකේ තේමාව තමයි ළමයි සදා සුරකිමු දැයේ දරුවන්. ඒක හයිලයිට් කරන්න. සදා සුරකිමු දැයේ දරුවන්. හරිද? මේකේ තියෙනවා මේ. ඒකේ ලැබෙන ප්‍රතිලාභ. රෝහල්ගත වීමකදී ලක්ෂ 2ක් ගෙවන මේවා ප්‍රතිලාභ නම් කටපාඩම් කිරීම අවශ්‍ය නැහැ. මොකද මේ දැන් සති දෙකකට කලින් ආපු මේ අලුත් චක්‍රලේඛයේ මේකේ අලුත්ම තොරතුරු දාලා තිනවා. වෙනස් මීට වැඩිය වෙනස්. හරිද? ඒකේ තියෙනවා අර මොකද්ද මේ සමහර ප්‍රතිලාභ ලැබෙන්නේ
අස්සසුම ප්‍රතිලාභීන්ට විතරයි කියලා තියෙනවා සමහර රෝහල් ප්‍රතිලාභ වගේ සමහර දේවල්. හරිද? ඒ වගේම තමයි මේ කණ්ණාඩි සඳහා වෙනම ප්‍රතිලාභයක් කණ්ණාඩි ඇස් පෙනීම දුර්වල කට්ටියට ඒ වගේ ප්‍රතිලාභ නම් වෙනස් වෙලා තියෙනවා. නමුත් මේ සුරක්ෂා සම්බන්ධව අහන්න පුළුවන් හේතුව ඇයි? රක්ෂණය නිසා අපේ පාඩමට සම්බන්ධයි. මේක අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රජයෙන් නොමිලේ ක්‍රියාත්මක කරන දෙයක් නිසා මේක අර අපේ සබ්ජෙක්ට් එකේ කාලීන වහන දේවල් වලට සුරක්ෂා සම්බන්ධව අහන්න පුළුවන් නේ. ඉදිරියේදී ප්‍රශ්නවලදී අපි සුරක්ෂා සම්බන්ධ ටිකක් කතා කරමු. රිවිෂන් එකේ විභාග ප්‍රශ්නවලදී. හරි. එතකොට බලන්න මෙන්න මේ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් මොනවද? රක්ෂණය කියන නිපුණතා මට්ටම් 3කින් සමන්විත සම්පූර්ණ පාඩම. පැහැදිලිද? එතන බලන්න මේකේ ගොඩාක් කරුණු අපි කතා කරා රක්ෂණය සම්බන්ධ මූලධර්ම. නමුත් පාඩමක් විදිහට ගත්තොත් අපි ගොඩාක් පුළුල් පාඩමක් නෙමෙයි මේකනේ. හරිද? එතකොට අපි උපකාරක සේවා යටතේ කතා කරපු එක උපකාරක සේවාවක් තමයි රක්ෂණය කියලා කියන්නේ නේ. හරි. එතකොට එතනින් අපි මේ පාඩම අවසන් කරනවා. අපි එහෙනම් අපේ ඊළඟ පාඩමට යමු. මම ගිය සතියේ ටියුට් එක දුන්නානේ නේ. හරි.